එන්න අපිත් එක්ක. අද අපි කොහෙද මේ යන්නේ කියලා බලමු. කොළ පාටින් පිරීලා තියෙන වෙල්ලායකොත් පහු කරගෙන අපි මේ යන්නේ රාජධානියක් හොයාගෙන. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව නගරයට ආසන්නව පිහිටලා තියෙන අඩි 300ක් පමණ උසට අහස සිඹින මහා කලගලක්. ඒ තමයි ඓතිහාසික යාපහුව රාජධානිය. ඔයාලා බයික් එකක එනවනම් පාදෙනිය හන්දියෙන් මහා පාරට හැරුණාම තියෙන කාපට් පාරක්. පාර දෙපැත්ත ස්වභාව සෞන්දර්යයෙන් අනුවණයි. වෙල්ල අයවල් මැදින් ගම්බද සුන්දරත්වයේ මිදින ගමන් නිදහසේ බයික් එක රයිඩ් කරන්න නම් මේ පාර කියාපු පාරක්. මේ ඉන්නේ අපේ ගමන් සගිය දෙන්න. ඔන්න ඉතින් අපි අපේ ගමනාන්තයට ආවා. ඔයාලා යාපහුව රාජධානිය නරඹන්න එනවනම් උදේ 8:30 ඉඳන් හවස 5 වෙනකල් ඒ සඳහා අවස්ථාව තියෙනවා. හැබැයි මම නම් කියන්නේ පුළුවන් තරම් උදේ වරුව භාවිතා කරනවා නම් හොඳයි කියලා. මොකද පියගැට පෙළ උඩට යනකොට දහවල් කාලයේ තියෙන අධික රස්නේ මග ඇරලා හිතේ හැටියට සුන්දරත්වය විඳ ගන්න එතකොට ඔයාලට පුළුවන්. අපි එදා පොය දවසේ හවස් අරුවක ගියපු නිසා අපිට අවසනාවන්ත විදිහට පර්වතයේ මුදුනට නම් නගින්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ ඒ යාපහුව පළකොටුව පාමුල තියෙන මහා ප්‍රාකාරයක පියගැට පෙළවල්. මේ පඩිපෙළ නැගගෙන උඩට යනකොට අපිට දෙක බලා ගන්න පුළුවන් වෙනවා යාපහුවටම ආවේනික වුණු 22 පඩිපෙළ. මේ පඩිපෙළේ දෙපස ඇති ගල් බැමි අලංකාර කැටයමින් පිරී පවතින ආකාරය අපිට බලා ගන්න පුළුවන්. චීන හෝ අග්නිදිගාසියානු කලාවට සමානකම් කියන යාපහුව සිංහයා මේ පඩිපෙළටම සුවිශේෂී වූ අංගයක්. වර්තමානයේ වෙනකොට භාවිතයෙන් ගිලිහිලා තිබුණා. තවමත් වටිනාකමකින් යුතු කොළ පැහැති 10 මුදල් නෝටුවේ අපිට මේ සිංහරුව දැක ගන්න පුළුවන්. පඩිපෙළෙන් උඩට නැග්ගහම පේන දර්ශනය නම් අපූර්වයි. පොළොන්නරු රාජධානියේ බිඳ වැටීමත් එක්ක දළදා වහන්සේගේ ආරක්ෂාව වෙනුවෙන් පළමුවන වුවනක බහු රජු විසින් යාපහුවේ පිහිට වූ දළදා මාලිගයේ නටබුන් තමයි මේ. යාපහුවේ ඓතිහාසික මතකයන් ගොන්නක් අරගෙන අපි ආපහු එන්න පිටත් වුණා. ඒ එන අතරමඟදී අහස පුරා නිදහසේ පියාඹන කුරුල්ල රංචුවක් අපේ ඇස ගැටුණා. ඇත්තට මේ දර්ශනය දකිනකොටයි අපිටත් හිතුනේ අපිත් අද ආවේ ඒ වගේම නිදහස් හැඟීමක් හොයාගෙන නේද කියලා. ඒ බව නොදැකම නංගිත් කුරුල්ලෙක් වගේ අත් දෙක දෙපසට කරන් ඒ නිදහස විඳිනවා දකිනකොට අපේ හිතරටත් ලොකු සතුටක් දැනුණා. කූඩු නොවි අහස පියාඹනේ කුරුල්ලන්ට වගේම ජීවිතේ කාර්යබහුලත්වයෙන් මිදලා හිතට දැනෙන මේ නිදහස විඳින්න ලැබෙන එකත් ලොකු වාසනාවක්. අපි හැමෝටම ජීවිතේ කොහේ හරි තැනකදී මේ වගේ නිදහස් හුස්ම පොතක් ගන්න ලැබෙන්න ඕනේ. ජීවිතේ අපි දකින හැම ඉර බැසීමක්ම එක වගේ නෑ කියලා මට හිතුනේ බටහිර අහස ළඟ ඇස් නතර වුණු ඒ මොහොතේ. තැඹිලි පාටින් දිදුලන අහස වෙල්යායේ නිශ්ශබ්දතාවයත් එක්ක මුහුණුවේ සැඳෑවනම් මහා පුදුමාකාරයි. ගස් අස්සෙන් පෙරීගෙන එන රන්වන් පාට හිරු කිරණ අපේ ඇස්වලට විතරක් නෙවෙයි හිත්වලට ලොකු සැනසීමක් අරන් ආවා. දවස පුරා මහන්සි වුණ හිරු කුඹුරියායට ඉහළින් සමුගන්න හදන්නේ. හරියට හෙට දවස ගැන ලස්සන බලාපොරොත්තුවක් අපේ හිත්වල ඉතිරි කරන ගමන් වගේ. ඉතින් තවත් මෙවැනිම ලස්සන මතකයක් එක්ක ආයෙත් හමු වෙනකල් අදට සමුගන්නවා. එතකල් සතුටින් පරිස්සමින් ඉන්න.